අයිබෝවන් තරුණ ලේඛකයෙකුට තමන්ගේ පළමු පොත ලියලා ඉවර කරන්න ලොකු සිහිනයක් තිබුණා. හැම හවසකම ඔහු මේසයට වාඩි වෙනවා. හැබැයි විනාඩි කිහිපයකින් ඔහුගේ දුරකථනය අතට ගන්නවා. වීඩියෝ බලනවා, සමාජ මාධ්‍යවල සැරිසරනවා. අන්තිමට ඔහු හිතුවේ මට විනයක් නැහැ. දවසක් ඔහුගේ උපදේශකයා ඔහුගේ ගෙදරට පැමිණියා. ඒ උපදේශකයා කිසිම වචනයක් නොකිය මේසේ උඩ තිබුණු දුරකථනය අරගෙන වෙන කාමරයකට ගියා. ඊට පස්සේ පොතක් සහ සටහන් පොතක් මේසේ මැදින් තැබුවා. ඉන්පසුව ඒ උපදේශකයා ඔහුට කිව්වේ එකම එක වාක්‍යයක්. හොඳ තීරණය පහසුම තීරණය බවට පත් කරන්න. ඒ පුංචි වෙනස ඔහුගේ ජීවිතය වෙනස් කරා. විද්‍යාවෙන් කියන්නේ අපේ වටපිටාව තමයි අපේ හැසිරීම නිහඬවම හැඩගස්වන්නේ. හොඳ ආහාර පෙනෙන තැනක තිබුණොත් අපි ඒවා කනවා. පොත් පෙනෙන තැනක තිබුණොත් අපි වැඩියෙන් කියවනවා. අවධානය බිඳෙන දේවල් ළඟ තිබුණොත් ඒවා අපේ සිහිය සොරකම් කරනවා. එනිසා විනය විතරක් විශ්වාස කරන්න එපා. ඔබ වෙන්න කැමති පුද්ගලයාට ගැළපෙන වටපිටාවක් නිර්මාණය කරන්න මතක තබා ගන්න. ඔබේ වටපිටාව ඔබේ සිහිනවලට උදව් කරනවා. නැත්නම් ඒවා නවත්තනවා. අද ඔබේ වටපිටාවේ එක දෙයක් වෙනස් කරන්න. ඒ පුංචි වෙනස ඔබේ අනාගතය වෙනස් කරන්න පුළුවන්. ඊළඟ කොටසෙන් හමු වෙමු. ඔබට ජය, සතුට, සාර්ථකත්වය නිරන්තරයෙන්ම